අයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක්. ඉතින් එයා පොඩ්ඩක් එළියේ වැඩ කරන ගමන් එන්නේ පොඩි වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වැඩේ හරියයිද නැද්ද කියන්නේ නම් දන්නේ නැහැ. අපේ ගේ ළඟ තියෙන වැලගහේ වැල ගෙඩියක් වැටිලා තිබුණා. ඉතින් ඒකට ගොඩාක් මී මැස්සෝ ඇවිල්ලා හිටියා. ඉතින් අපි මේ පොඩි උත්සාහයක් දැරුවේ එයාලව මේ මුට්ටියට අල්ලගන්න. මේකට ගොඩක් අය පාවිච්චි කරන්නේ මැටි කලයක්. ඉතින් මැටි කලය තමයි මම හිතන්නේ මේකට සුදුසුම. නමුත් අපි බලමු මේ ක්‍රමය සාර්ථක වෙයිද කියලා. ඉතින් අපි හිතුවා පරණ මුට්ටියක් තිබුණා. ඒ මුට්ටියට මෙන්න මේ වගේ ප්ලාස්ටික් අයිස්ක්‍රීම් පෙට්ටියක කෑල්ලක් අරගෙන සිදුරක් හදලා මේ විදිහට කම්බියකින් ආවරණය කළා. ඉතින් මේක කොහොම වෙයිද කියන්නේ නම් මම දන්නේ නැහැ. අපි බලමු. ඉතින් මේ වැඩේ සාර්ථක වුණොත් මම කියන්නම්. නැත්තම් ඔයාලා දන්න ක්‍රම තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ ක්‍රම වැරදි වෙන්න පුළුවන්. නමුත් අපිට මටවත් හස්බන්ඩ්ටවත් එහෙම අත්දැකීමක් නැහැ. අපි දෙන්න ඉතින් නිකන් try කරලා බැලුවා. ඉතින් මේක සාර්ථක වෙයිද කියලා. ඉතින් ඔන්නවා තමයි එයා ගෙදර ඉන්න දවසට කරන වැඩ. හැබැයි ඉතින් මේක වැඩක් ගන්න ලොකු වෙලාවක් ගන්නවා. අපි මේ වගේ මේ මුට්ටිය හදාගත්තට පස්සේ මී පැණි ටිකක් ගෑවා. මුට්ටිය ඇතුලේ මේ පිටත වටේ මේ පියනේ හැමතැනම. ඉතින් ඔන්න දැන් මුට්ටිය නම් හදලා ඉවරයි. අපි දැන් මේක ගිහිල්ලා ඉස්සලම තිබ්බේ ඒ වැලගෙඩිය වැටිච්ච තැනමයි. මිමැස්සෝ ඒ කියලා මේකේ දැන් පැණිවල සුවඳට එහෙම. හැබැයි ඉතින් ඒක නම් සාර්ථක වුණේ නැහැ. ඒ ගමන් අපි එතනක් තියලා තිබ්බා. ඒත් ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ. ඉතින් අපි එහෙම්මම මේ වැඩේ අතෑරලා දැම්ම මුට්ටිය අපි අඹ ගහේ එල්ලුවා. අඹ ගහේ තමයි දැනට තියලා තියෙන්නේ. අපි බලමු මේකට මීමැස්සෝ ආවොත් මම ඔයාලට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දෙන්නම්. ඉතින් ඔන්න එදා හවස හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා සැරට මොනවා හරි කන දෙයක් තිබුණොත් හොඳයි කියලා. ඒ හින්දා මම ගෙදර මඤ්ඤොක්ක තිබුණා. ඉතින් ලෑස්ති උනේ මඤ්ඤොක්ක චිප්ස් ටිකක් හදාගන්න. ඊට කලින් කියන්න බැරි වුණානේ මම මගේ ගණදෙවි පිළිමේ තියන්න මේ වගේ ලස්සන ස්ටෑන්ඩ් එකක් ගත්තා. මේ සිමෙන්ති වලින් හදලා තියෙන මේ ස්ටෑන්ඩ් එක. ඉතින් මම මේක ලස්සනට මගේ ගණදෙවි පිළිමේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මම මේක තව ලස්සන කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ප්ලාන්ට්ස් එහෙම තියලා. මම ලස්සනට හැදුවට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්කෝ. මේ ගණදෙවි පිළිම මම ගත්තේ අනුරාධපුරයේ ගිය වෙලාවේ. මගේ කලින් ගණදෙවි පිළිමෙත් මම ගත්තේ අනුරාධපුරෙන්. ඊට පස්සේ තමයි මේ ලොකු පිළිම ගත්තේ. ඉතින් ගණදෙවියන් කියලා කියන්නේ මගේ ජීවිතේ හැම දෙයක්ම වගේ සාර්ථක කරලා දුන්න මම අදහන දෙවියන්. හරි එහෙනම් අපි
චිප්ස් හදන වැඩේ පටන් ගමුකෝ. මේ වැඩේ මහත්තයා තමයි බාරගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපේ වත්තෙන් මුදුරගත්ත මඤ්ඤොක්කා. අපි ඒක සාමාන්‍යයෙන් පොත්තේ යවලා කපලා එහෙමම තෙලට දාලා තමයි බැදගත්තේ. ඉතින් මේක එක එක විදිහට කරනවානේ. සමහර අය උණු වතුරට දානවා, අයිස් වෝටර් වල දානවා. ඉතින් ඔය වගේ විවිධ ක්‍රම තියෙනවා. නමුත් ඉතින් අපි දෙන්න එච්චර ලොකු දේවල් කරන්න ගියේ නැහැ. මොකද ඉක්මනට කන්න උවමනාවකුත් තිබුණා. සහ ඉතින් මේ ක්‍රමයක් ඉතින් රසයි ඇත්තටම. ඉතින් ඊට අමතරව මට කොස්සඩ ටිකකුත් හම්බ වුණා. මම ඒ ටිකත් මේ බැද ගන්න තමයි හදන්නේ. ඉතින් කොස්සඩ කියලා කියන්නේ පෝෂණ ගුණයත් වැඩි, ඒ වගේම රසයි. මම ගොඩාක් ආසයි. ඉතින් මෙතන අවසාන අවුට්පුට් එක නම් පෙන්වන්න විදිහක් නැහැ. මොකද මේ හදන චිප්ස් ටික අපේ මහත්තයා සැරින් සැරේ කෑවා. මමත් කෑවා. ඉතින් එහෙම කනකොට ඉතින් ඔක්කොම ඉවර වුණා. අපි දෙන්න දන්නෙත් නැහැ. ඉතින් මේ නම් වෙන දවසක උදේ වරුවක තමයි මම මේ කොහිර කැඳේක හදන්න පටන් ගත්තේ. මට හිතුණා ඔයාලටත් පෙන්වන්න මම කොහොමද කොහිල කැඳ හදාගන්නේ කියලා. මොකද හේතුව මම ෆස්ට් ටයිම් මේ කොහිල කැඳ හදනකොට මගේ අත හොඳටම කහන්න ගත්තා. මොකද මම දන්නේ නැහැ ඇත්තටම. කොහිල ටික කොටලා හිටන් මම එහෙමම ඒ ටික මිරිකලා ඒකේ අර යුෂ ටික තමයි ගත්තේ. එතකොට මගේ අතේ මේ කොහිල ගැවුනට පස්සේ මොනව කළවත් ඒ කසන එක ගොඩාක් වෙලා යනකම් නැති කරගන්න බැරි වුණා. ඒ නිසා මම මෙන්න මේ ක්‍රමේ try කරලා බැලුවා. ඉතින් මේ ක්‍රමයක් මම YouTube එකෙන්ම තමයි ඉගෙන ගත්තේ. මේකට මම බත් ටිකයි කොහිල ටිකයි ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳට ක්‍රීමි වෙන්නම බ්ලෙන්ඩ් කරගන්නවා. මම ඒ ටිකට අමතරව මේකට කොස්සට ටිකකුත් එකතු කළා. මේ කොස්සට අමුව නෙවෙයි තම්බ ගත්ත ඒවා. ඉතින් කොස්සට දැම්මහම මේ කැඳ එක හරිම කිරි රසට තිබුණා. කිරි රස වැඩි වෙනවා. අපි කොහොමත් මේකට පොල් කිරි දාගන්නවානේ. ඉස්සෙල්ලාම මේ අපි බ්ලෙන්ඩ් කරගත්ත ටික තමයි කොහිලයි බතුයි ප්‍රධාන වශයෙන්. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක තමයි අපි හොඳට මේක ඉදව ගන්න ඕනේ. පොල් කිරි ටික මේ අවස්ථාවේ දාන්නේ නැහැ. පොල් කිරි ටික හොඳම වෙලාව තමයි මේක හොඳට ඉදුණාට පස්සේ පොල් කිරි ටික දාන එක. මොකද නැත්තම් හැම පොල් කිරි ටික ඉදිලා වැඩි වෙනවා, තෙල් හැදෙනවා. ඒ නිසා. ඉතින් ඔන්න දැන් හරි හොඳට බුබුලු දාලා නටනවා. අපිට සුවඳක් දැනෙනවා එතකොට. දැන් ඔන්න අපිට පොල් කිරි ටික දාගන්න පුළුවන් මේකට. පොල් කිරි වැඩියෙන් දාන තරමට කැඳේක ගොඩක් රසයි. ඉතින් ඔයාලත් මෙන්න මේ ක්‍රමයට කොහිල කැඳ හදලා බලන්න. හරිම රසයි. ඔයා කැමති නම් සුදු ලුණු ඉඟුරු වගේ දේවල් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේකට කොළවල යුෂ එකතු කරන්න පුළුවන්. ගොටු කොළ හරි හතවාරි හරි ඔයාලා කැමති දෙයක්. ඉතින් එහෙමත් ගොඩක් රසයි. මීට වැඩිය වෙනස් ක්‍රමයකට නම් ඔයා කොහිල කැඳ හදන්න. මීට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හදලා බලලා රසයිද කියලාත් කියන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැම දිනාටම නිදුක් නිරෝගීමත් දවසක් වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා.